ආයිබෝවන් සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ බියොන් ලංකා YouTube channel එකත් එක්කලා මම අද ඔයාලට අරගෙන ආව ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක්. ඉතින් මම එක පෝස්ට් එකක් දැක්කා ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරද්දී එයා ගන්න ග්‍රයින්ඩරේ විදුලි කාර්මිකයෙක්. ඉතින් එයා ගන්න ග්‍රයින්ඩරේ හැම වෙලාවෙම වැඩ දෙකක් කරද්දී වගේ පිච්චෙනවා කියලා. ඉතින් මම එතනද කමෙන්ට් එකක් දැම්මා මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් කියලා. ඔහුට සහ තවත් ඒ විදිහටම ගැටලු තියෙන ගොඩ දෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඇන්ගල් ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරනවා නම් බිත්ති කපන්න වේවා එහෙම නැත්නම් යකඩ කපන්න මොනම හරි දෙයකට ඉතින් මේ වීඩියෝ එක බලන්න මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මුලින්ම අපි දැනගන්න ඕන ඇන්ගල් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරද්දී මේ ඇන්ගල් ග්‍රයින්ඩරේ මෝටරේ මොන විදිහේ මෝටරයක්ද කියලා. ඉතින් මේ මෝටරේට අපි කියනවා සාමාන්‍ය භාවිතයේදී AC DC මෝටර් කියනවා. එහෙම නැත්නම් සීරියස් මෝටර් කියලා කියනවා. එහෙම නැත්නම් බ්‍රෂ් ටයිප් මෝටර් කියලා කියනවා. ඔය මොන විදියකින් හැඳින්වුවත් මේ ඇන්ගල් ග්‍රයින්ඩර් එක මෝටරේ එන්නේ මෙන්න මේ මයි රූප සටහනේ පෙන්වන විදිහේ මෝටරයක් බ්‍රෂ් ටයිප් මෝටරයක්. සාමාන්‍ය මෝටරයක තියෙනවා ස්ටේටර් එකක්. ඒ කියන්නේ ස්ථායී කොටසක් සහ රොටර් එකක්. මේකෙදි සිද්ධ වෙන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මේක හරහා උත්ප්‍රේරණය වෙලා මේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම හින්දා මැද තියෙන රොටර් එක මත ඒ බලපෑම මත තමයි මේ මෝටරයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක ද්‍රව ගාන අඩු වැඩි කිරීම මගින් මේකේ වේගය අඩු වැඩි කරගන්න පුළුවන් සාමාන්‍ය මෝටරයක. ඒ කියන්නේ අපි කියන ඉන්ඩක්ෂන් මෝටර එක. හැබැයි මේ AC DC මෝටර වල ඊට වඩා හාත්පසින්ම වෙනස් විදිහක් තමයි තියෙන්නේ. මොකද මේකෙදි අපිට ෆීල්ඩ් කොයිල් එකක් එක්කලම ආමේචර් කොයිල් එකක් දෙකම අපිට හම්බ වෙනවා මේ AC DC මෝටර වල. ඉතින් මේ AC DC මෝටර එක ආමේචර් කොයිල් එකයි ෆීල්ඩ් කොයිල් එකයි දෙකම හරහා තමයි සීරියස් ශ්‍රේණිගත මෝටර කියලා කියන්නේ මේකට. ඒකයි හරහා තමයි විදුලි සැපයුම ලබා දෙන්නේ මේ මෝටරේ වැඩ කරන්න. එතකොට අර ඉන්ඩක්ෂන් මෝටර එකේ වගේ නෙමෙයි මේ මෝටර එක වේගය සාමාන්‍යයෙන් අපිට ග්‍රයින්ඩර් එකක් ගත්තාම 9000 9500 11000 එහෙම කියලා සඳහන් වෙනවා RPM එක. නමුත් මේක අපි නම් කරන්නේ මේ AC DC මෝටර වල වේගය අනන්තය කියලා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ හැම වෙලේම පීල් කොයිල් එකට ඉස්සර වෙන්න ආමේචර් කොයිල් එක ආමේචර් එක දුවන්න උත්සාහ කරනවා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරගන්න උත්සාහ කරනවා. එකකට එකක් ඉස්සර වෙන්න උත්සාහ කරන ස්වභාවයක් තමයි මේ AC DC මෝටරට පෙන්눔 කරන්නේ. එතකොට පළවෙනිම අපි දැනගන්න ඕන දේ තමයි මේකේ අපි සරලව කිව්වොත් අපි කියනවා වේගය අනන්තය කියලා. ඉතින් මේ විදිහේ මෝටර වල මේ වේගය පාලනයක් නැති හින්දා ලොකු ස්පීඩ් එකකින් මේක වැඩ කරන හින්දා අපි කිසිම බැරයක් යොදන්න නැතුව උදාහරණයක් විදිහට මොකුත් කපන්න නැති වෙලාවක අපි මේ ග්‍රයින්ඩරේ ඔන්න එකේ තිබ්බොත් සාමාන්‍ය වෙලාවක් දුවද්දී මේ ග්‍රයින්ඩරේ ගොඩක් රත් වෙලා පිච්චෙන්න පුළුවන්. ඉතින් පළවෙනිම හේතුව තමයි අපි මේ ග්‍රයින්ඩරකින් වැඩ කරද්දී ග්‍රයින්ඩරේ ආරක්ෂාවට මම මේ කියන දේවල් වැදගත්. ග්‍රයින්ඩරකින් වැඩ කරද්දී ග්‍රයින්ඩරේ අපි වැඩ නොකරන අවස්ථාවේදී අපි ස්විච් ඕෆ් පොසිෂන් එකට ගේන්න ඕන ඕෆ් කරන්න ඕන. ඊට පස්සේ නැවතත් අපි බිත්තිය කපන්න ගද්දි හරි යකඩයක් කපන්න ගද්දි හරි තමයි මේක ඔන් කරන්න ඕන. ඒ කියන්නේ නවත්ත තමයි මේ ග්‍රයින්ඩරේ වැඩ කරන්න ඕන. එක දිගටම මේ ග්‍රයින්ඩරේ දාලා තිබ්බොත් ලොකු කාලයක් එකම දිගට වැඩ කරුවොත් මේ ග්‍රයින්ඩරේ පිච්චෙන්න පුළුවන්. ඒක පළවෙනි හේතුව. දෙවෙනි කාරණාව තමයි ග්‍රයින්ඩරෙන් කපලා මෙන්න මේ විදිහට ග්‍රයින්ඩරේ නවතින්න කලින් අරගෙන පැත්තකින් තියෙනවා. බොහොමයක් වෙලාවට මෝටර වල මේ කොයිල් එක උෂ්ණත්වය අඩු කරන්න සිසිලණය වෙන්න එයා ෆ්ලෝ පැටර්න් එකක් වැඩ කරනවා. ඒ කියන්නේ හුලං ඇතුළට ඇදලා අරගෙන එළියට අනිත් පැත්තෙන් එළියට යවන ක්‍රමවේදයක් මේකේ තියෙනවා. ඒකට තමයි ඉස්සරහා පෑන් එකක් එන්නේ ග්‍රයින්ඩර් වල ඉස්සරහා දැකලා ඇති ඔයාලා මේ සිසිලණය වෙන්න. එතකොට අපි ග්‍රයින්ඩරේ වැඩ කරන අතරතුර අපි ග්‍රයින්ඩරේ වැඩ කරලා දූවිලි සහිත පොළොවක එහෙම නැත්නම් අපි කොහේ හරි තැනක බිම තිබ්බොත් ග්‍රයින්ඩරේ මේ බිම තියෙන එකෙන් මේ බිම තියෙන දූවිලි වැලි කැට වගේ දේවල් මේ ග්‍රයින්ඩරේ ඇතුළට ඇදිලා යන්න පුළුවන් මේ එයා ෆ්ලෝ පැටර්න් එකත් එක්කලා. එතකොට මේක ඇතුලේ කැරකෙන කොටස් තියෙන හින්දා කොයිල් එක ප්‍රදේශයට මේවා ඇතුළට ගියොත් මේ කොයිල් එක කැපෙනවා. මේක කොයිල් එකක් ඔයාලා දන්නවා පරිවාරක යොදපු කම්බි වලින් තමයි මේ දඟරයක් හදලා තියෙන්නේ. එතකොට මේ දඟරය කැපෙන්න පුළුවන් මේ වැලි කැටවලට කැපිලා ඩැමේජ් වුණොත් ෂෝට් සර්කිට් වෙනවා. එහෙම වුණොත් මේ ග්‍රයින්ඩරේ පාවිච්චි කරන්න බැරි වෙනවා. මේක විනාශ වෙලා යන්න පුළුවන්. මේක දෙවෙනි කාරණාව. කොයිම වෙලාවකවත් ග්‍රයින්ඩරයක් වැඩ කරලා
කෙලින්ම බිම තියන්න එපා. බිම තිබ්බහම මේ එයා ෆ්ලෝ පැටර්න් එක හරහා වැලි ගැට ඇදලා අරගෙන දූවිලි ඇදලා අරගෙන මේ ග්‍රයින්ඩරේ අස්ස සවුත් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි ග්‍රයින්ඩරයකින් කපද්දී යම් කිසි කැපුමක් කරද්දී මේ ග්‍රයින්ඩරේ කපන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඔයාලට මම මේ වීඩියෝ එකක් දානවා. මේ වීඩියෝ එකෙන් සහ මේ රූප සටහන් වලින් පැහැදිලි වෙයි. කොයිම වෙලාවකවත් තමුන්ගේ ඇඟ පැත්තට විසි වෙනවා කියලා හිතලා පිටතට යන විදිහට අපි කපන දූවිලි එහෙම නැත්නම් යකඩ කුඩු පිටපැත්තට යන විදිහට කොයිම වෙලාවකවත් ග්‍රයින්ඩරෙන් කපන්න හොඳ නෑ. එතකොට ග්‍රයින්ඩරේ අපි මේ විදිහට අල්ලගෙන කපද්දී මොනම හේතුවකින් හරි මේක කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ ග්‍රයින්ඩරේ හිර වුණොත් මේ කපන කැපුම ඇතුලේ හිර වුණොත් ග්‍රයින්ඩරේ කෙලින්ම තමුන්ගේ පැත්තට එන්නේ. ඒක අපේ පුද්ගල ආරක්ෂාවට බලපානවා. ඒ කියන්නේ ග්‍රයින්ඩරේ විසි වෙන්නේ අපේ ඇඟ පැත්තට. මේ එළිය පැත්තට කුඩු යන්න එහෙම නැත්නම් එළිය පැත්තට යකඩ කුඩු යන විදිහට කපද්දී මේ ග්‍රයින්ඩරේ හදිසියෙ හිර වුණොත් මේ තලයේ මේ කැපුමේ අපේ ඇඟ පැත්තට තමයි මේ ග්‍රයින්ඩරේ අර විශාල වේගයක් එක්ක කරගෙන ග්‍රයින්ඩරේ එන්නේ. එහෙම වුණොත් අපේ ඇඳුමක වගේ පැටළුනොත් මේ ග්‍රයින්ඩරේ අපිට ලොකු හානියක් වෙන්න වීමේ අවදානමක් තියෙනවා. ඒ හින්දා ග්‍රයින්ඩරෙන් කපද්දී කොයිම වෙලාවකවත් මෙන්න මේ අතට කපන්න එපා. ඒත් එක්කලම ග්‍රයින්ඩරෙන් මේ විදිහට අපේ ඇඟ පැත්තෙන් එළියට කපද්දී ග්‍රයින්ඩරේ ඉස්සරහා තියෙන්නේ රේසර්. ඒ කියන්නේ ඒ රේසර් වලින් තමයි අදුවන්නේ ඉස්සරහා. එතකොට මෙන්න මේ රේසර් වලට මේක කෙටීමක් වගේ සිද්ධියක් වෙනවා. මොකද ග්‍රයින්ඩරේ වදිනවා. ඔයාලට ඒක පැහැදිලිව තේරෙයි. ග්‍රයින්ඩරයක් අතින් අපි අල්ලගෙන කපද්දී මේ විදිහට කපද්දී ග්‍රයින්ඩරේට ভাইබ්‍රේෂන් එකක් වැඩිපුර එනවා. එතකොට මේ විදිහට කපපුවාම ග්‍රයින්ඩරේ වීල් ඉස්සරහා තියෙනවා වීල් පද්ධතියක්. මේ වීල් පද්ධතියට හානි වීමේ අවස්ථාවකුත් තියෙනවා. ඒත් එක්කලම මෙන්න මේ රූප සටහනේ මම පෙන්වන විදිහට ග්‍රයින්ඩරේ කපාගෙන එද්දී කෙරවලක ඉඳලා අනිත් කෙරවලට ඇදගෙන එන්නත් එපා ග්‍රයින්ඩරේ. මෙහෙම ඇදගෙන එද්දී කැපුම සිද්ධ වෙන පැත්ත අපේ පැත්තට ගන්න එපා. ඒ කියන්නේ කැපුම ඉස්සරහා ඉඳලා පිටිපස්සට උඩ ඉඳලා පාතර කපාගෙන එන්නත් එපා මේ ආකාරයට. එහෙම කපාගෙන ආවොත් එතකොටත් ග්‍රයින්ඩරේ වීල් එකට ඒක සාමාන්‍ය ভাইබ්‍රේෂන් එකක් වැඩිපුර දැනෙනවා. ග්‍රයින්ඩරේ කපන නිවැරදිම ක්‍රමය තමයි අපි කපන පැත්තේ ඉඳලා මෙන්න මේ වීඩියෝ එකේ පෙන්වන විදිහට ඉස්සරහට කපාගෙන යන එක. ඒ කියන්නේ අලුතෙන් කැපෙන කොටස ග්‍රයින්ඩර් තලයේ වදින පැත්තට කැපෙන විදිහට කපාගෙන යන එක. මේකෙදි ග්‍රයින්ඩරේ ගොඩාක් තද කරලා කපන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේක ග්‍රයින්ඩරේ සාමාන්‍ය ගොඩාක් තද නොකර ග්‍රයින්ඩරේට නොදැනෙන විදිහට මේක කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට කපද්දී මෙන්න මෙහෙම කපපුවාම යම් කිසි විදිහකින් හිරවීමක් සිද්ධ වුණොත් තලයේ මේ ග්‍රයින්ඩරේ විසි වෙන්නේ ඉස්සරහට. කොයිම වෙලාවකවත් ග්‍රයින්ඩරේ පිටිපස්සට විසි වෙන්නේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ වල මේ ග්‍රයින්ඩරේ යොදා ගනිද්දී මම මේ වීඩියෝ කරන්න ඕන හින්දා ඔයාලට පැහැදිලිව පේන්න හින්දා මේ ග්‍රයින්ඩරේ වටේ ගාඩ් එකක් එනවා මේ තලයට. මේ තලයේ ගාඩ් එක අයින් කරලා කැපුවේ. නමුත් කිසිම වෙලාවක මේ ග්‍රයින්ඩරේ ගාඩ් එක අයින් කරලා කපන්න උත්සාහ කරන්න එපා. මේ ගාඩ් එක තියෙද්දිම කපන එක තමයි අපේ පුද්ගල ආරක්ෂාවට හොඳ. ඒත් එක්කලම තමයි ග්‍රයින්ඩරෙන් කපද්දී අපි කටින් වීල් එකක් දාලා යකඩ වගේ දෙයක් කපන වෙලාවට අනිවාර්යෙන්ම ඇස් ආවරණ ග්ලව්ස් වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. අනිත් එක තමයි ග්‍රයින්ඩරයකින් කැපුමක් කරද්දී ග්‍රයින්ඩරේ කෙලින් ඉඳගෙන හරියටම ග්‍රයින්ඩරේට කෙලින්ම ඉඳගෙන කපන්න එපා. මේ තලයේ කැඩුනොත් කෙලින්ම ඇවිල්ලා මූණේ වදින්න පුළුවන්, ඔළුවේ වදින්න පුළුවන්. ඒ හින්දා ගොඩක් වෙලාවට ග්‍රයින්ඩරේ මග ඇරලා කපන එක තමයි සුදුසුම විදිහ. අනිත් එක තමයි ග්‍රයින්ඩරයකින් කපද්දී ඒ ග්‍රයින්ඩරේ කපන හරියටම රේඛාවේ කිසිම කෙනෙක් ඉන්න එපා ළඟ. මොකද තලයේ කැඩුනොත් විසි වෙන්න පුළුවන්. ඒ කෙනෙකුට උනත් ඩැමේජ් එකක් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ ආරක්ෂිත ක්‍රම හරි විදිහට යොදාගෙන ග්‍රයින්ඩරයක් පාවිච්චි කරනවා නම් ග්‍රයින්ඩරේ ආයු කාලේ වගේම පුද්ගල ආරක්ෂාවටත් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ග්‍රයින්ඩරයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරද්දී අර මම කියපු විදිහට කරලා බලන්න. ඔයාලට ලොකු කාලයක් ග්‍රයින්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒත් එක්කලම සාමාන්‍ය භාවිතයට ගද්දී අපි ගොඩක් වෙලාවට ගොඩක් මිල ගණන් වැඩි ග්‍රයින්ඩර් ගන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් ග්‍රයින්ඩර් වල තියෙනවා මේ හැම ග්‍රයින්ඩර් එකම ආරක්ෂාව සඳහා මේ ස්විච් එක හදිස්සියේ ග්‍රයින්ඩරේ හිර වුණොත් ගොඩක් වෙලාවට මේ ස්විච් එක පනින්න එන්නේ.
ඉතින් ඒ වගේ ඒ කියන්නේ හදිසි අවස්ථාවක මේක ඕෆ් වෙන විදිහට තමයි මේ ස්විච් එක පොඩි පැන්නුමක් එක්කලා තමයි එන්නේ. ඉතින් මේ වගේ ගානින් වැඩි වුණත් මේ සේෆ්ටි හොඳට තියෙන ස්විච් එකක් එක්කලා තියෙන ග්‍රයින්ඩරයක් ගන්නවා නම් අනිත් එක ග්‍රයින්ඩර් ස්විච් එක ගොඩක් වෙලාවට අපි අල්ලන තැනට ළඟම තැනක ස්විච් එක ඔයාලා දන්නවා තල්ලු කරන්න පුළුවන් වෙන විදිහට මහපට ඇඟිල්ලට ටිකර් එකක් විදිහට එන තැනක එන ග්‍රයින්ඩර් තියෙනවා. ඒත් එක්කලම අපිට මුළු අතින්ම අල්ලන ග්‍රයින්ඩරේ අතෑරුණාම ඕෆ් වෙන විදිහට එන ස්විච් තියෙනවා. ඉතින් මේ විදිහට බලලා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගාන චුට්ටක් වැඩි වුණත් ආරක්ෂිතව අපිට පාවිච්චි ගන්න පුළුවන් ග්‍රයින්ඩරයක් ගන්නවා නම් මෙන්න මේ මම කියපු කාරණාත් එක්කලා පාවිච්චි කරනවා නම් ගොඩක් කාලයක් ග්‍රයින්ඩරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි මේ වගේම තව වීඩියෝ එකකින් හම්බ වෙමු. මං හිතනවා ඔයාලට සෑහෙන ගැටලු ප්‍රමාණයකට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අදට සමු ගන්නවා. හැමෝටම ජය වේවා. සුබ දවසක්.